එහි පිහාටුවක් යට පරිස්සමට ඔබ තියාගන්න හැකිනම් එහි පිහාටු මත මුදු හීනයක්ම මට පරවයන්න හැකිනම්. හඬ කැවීම පටන් ගන්න ඇත්තටම චිත්‍රපටි කියන මාධ්‍යත් එක්ක. මේ චිත්‍රපටිය ආරම්භයේදී හඬ තිබුණේ නැහැ. ඒ හඬ මුසු කරන්න අවශ්‍යතාවය ආවට පස්සේ නිහඬ චිත්‍රපටි වලට හඬ යොදන්න ගියාට පස්සේ තමයි හඬ කැවීම කියන එක පටන් ගන්නේ. එතකොට ඒක ඩෙවලොප් වෙලා ඇවිල්ලා ලංකාවට හඬ කැවීම කියන එක එන්නේ 1980 පස්සේ ටයි අංකල් එක්ක. එතකොට ටයි අංකල් තමයි ලංකාවේ පළවෙනි හඬ කැවීම පටන් ගන්න. ජාතික රූපවාහිනිය හරහා. ඉතින් ටයි අංකල්ගේ අන්තිම කාලේ හඬ කැවීම ශාස්ත්‍රයට පිවිසිච්ච අය තමයි අපි.